Hey guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2025 රිලීස් වුණු In Your Dreams කියන ලස්සන animation movie එක. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු movie එකට. ඔන්න අද අපේ කතාව පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ මේ කතාව ප්‍රධාන චරිතයක් වන ස්ටීවි එයාගේ මල්ලි ලැබුණට පස්සේ අම්මයි තාත්තා එයා ගැන හොයන එක නැවැත්තුවා කියලා පාරණ මතකයක් එක්ක හීනෙන් බය වෙලා ඇහැරෙන විදිහ මේ වගේ බය හිතෙන හීන පේනකොට එයාට හිතෙනවා මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ කියලා. කොහොම හරි ස්ටීවි හිත හදාගෙන මල්ලි එළියේ නිද්ද කියලා බලලා පල්ලෙහාට යනකොට එයාගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා ඇහෙනවා. ඉතින් මේ දෙන්න මේ රණ්ඩු වෙන්නේ එයාලා කාලයක් තිස්සේ කරන්නා වූ බෑන්ඩ් එක දැන් යාල නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ස්ටීවිගේ තාත්තලා ඕනේ කලින් විදිහටම ඒ බෑන්ඩ් එක කරන්න යන්න. හැබැයි ස්ටීවිගේ අම්මට නම් තේරලා තින්නේ ඒ බෑන්ඩ් එක කරලා එයාලට ජීවත් වෙන්න බැහැ කියලා. අන්න ඒ නිසා තමයි මෙයාලා දෙන්න මේ රණ්ඩු වෙන්නේ. පහවදා උදේ ස්ටීවි අම්මවයි තාත්තවයි සතුටු කරන්න හිතාගෙන උදෙන්ම නැගිටලා කෑම හදන්න යනකොට මල්ලි යාගේ බ්ලෝනි ටෝනි කියන සෙල්ලම් බඩුව හොයන්න කුණුණු මස් කෑලි හැමතැනම කාමරේ පුරා දාලා තිනවා දැකලා මල්ලිටත් බයිනවත් එක්කම එයා කුස්සියට ගිහින් කෑම හදලා ඒ කෑම ටික පිළිවෙලකට මේසුවට තියලා එයා යනවා එයාගේ තාත්තා ගාවට. ඉතින් එයා එතනින් තාත්තට කියන්නේ අම්මා උදෙන්ම කෑම ලෑස්ති කරා එන්න කෑම කන්න කියලා. ඉතින් මේ වෙලාවේදී තාත්තට අම්මා ගැන තිබුණු තරහ අඩු වෙලා එයා එනවා කෑම කන්න. ඉතින් ඊට පස්සේ ස්ටීවි කරන්නේ එයාගේ අම්මා ගාවට ගිහින් තාත්තා අද උදෙන්ම නැගිටලා කෑම ලෑස්ති කරා කියලා අම්මටත් ගිහින් කතා කරන එක. ඉතින් මේ වැඩෙන් ස්ටීවිට පුළුවන් වෙනවා අම්මයි තාත්තයි යාළු කරන්න. ඉතින් කෑම මේසෙදී අම්මා කියන්නේ එයාට වෙනත් නගරයක විශ්වවිද්‍යාලයක රස්සාවක් ලැබිලා තියෙනවා කියලා. ඒ හින්දා එයාට දවස් කිහිපයකට ගෙදරින් යන්න වෙනවා. මේ වෙලාවේදී ස්ටීවි කියන්නේ මට පුළුවන් රස්සාවක් කරලා ඔයාලට උදව්වක් විදිහට සල්ලි හොයන්න. හැබැයි අම්මා නම් කියන්නේ ඔයා මම නැති අතරේ මල්ලිය බලාගෙන ගෙදරට වෙලා ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ මෙයාලා කෑම කාලා ඉවර වෙලා ස්ටීවි ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. ඉතින් එතකොටම එතනට එනාගේ මල්ලි අහනවා ඔයාට පුළුවන්ද මගේ වාර්තාවත හොයලා දෙන්න උදව් කරන්න. හැබැයි ස්ටීවි කියන්නේ මට ඕව හොයන්න වෙලාවක් නැහැ කියලා. ඒ එක්කම එලියට් කියන්නේ මට එක්සෑම් වලට තියෙන ඍණ 100 එකක්. ඉතින් මේක අහුණු ස්ටීවි තීරණය කරනවා එයාගේ මල්ලිට උදව් කරන්න. ඊට පස්සේ මේ දෙන්න පුස්තකාලයට යනවා එලියට්ගේ වාර්තාපතට අදාළ විස්තර වගේක් හොයාගන්න. එතනදී එලියට් ගතින් පොත් වගේක් වැටුණු නිසා එයා දකිනවා පල්ලෙහාට බහින්න පඩි බලක්. හැබැයි එතන ගහලා තියෙන්නේ ඇතුල්ලීම සේවකයන්ට පමණයි කියලා. මේක දැකපු එලියට් කරන්නේ පඩිපල දිගේ පල්ලෙහාට ඇවිත් මෙතන තියෙන්නේ මොනවද කියලා බලන එක. ඉතින් මෙතන තියෙන්නේ මැජික් කාරකගේ බඩු වගේක්. එලියට් කියන්නේ ගොඩක් මැජික් වලට ආස කෙනෙක් නිසා මෙතන තියෙන දේවල් බල ඉන්නකොට එයාට හම් වෙනවා එතන පරණ පෙට්ටියක් ඇතුළේ තිබිලා සෑඩ් මෑන් කියලා ගහලා තියෙන පොතක්. ඉතින් මෙයා මේ පොත අරගෙන කියවන්න හදනකොටම ස්ටීවි ඇවිත් අහනවා ඔයා මොනවද මෙතන කරන්න කියලා. එතකොට මෙයා දකිනවා එලියට් ගතේ තියෙන මේ පොත. ඉතින් මෙයා මේ පොත අරගෙන කියලා බලනකොට ඒ පොතේ තියෙන්නේ තමන් දකින හීන හැබෑ කරගන්න පුළුවන් විදිහක් ගැන. හැබැයි මේ වෙලාවේදී ස්ටීවි කියන්නේ මේ පොතේ තියෙන දේවල් බොරු කියලා. මේ පොත වහනකොටම ලයිට් නිවිලා අමුතු සංගීත පෙට්ටියක් තනියම වාදනය වෙන්න ගන්නවා. ඒ වෙලාවේදී මෙතනට ආපු පුස්තකාලයේ වැඩ කරන පිරිනමයා ඔයාලා දෙන්න මොකද මෙතන කරන්න කියලා අහනවත් එක්කම නෑ අපි දෙන්න මේ නිකමට මෙතනට ආවේ කියලා මෙයා මල්ලිවත් තරම් ගෙදර දුවනවා. ඉතින් මේ දෙන්න ගෙදර ආවට පස්සේ තමයි ස්ටීවි දැනගන්නේ එලියට් අර සෑඩ් මෑන් කියලා ගහලා තියෙන පොත හොරෙන් අරන් ඇවිල්ලා කියලා. ඉතින් මෙයාලා පොත කියවනකොටම දැනගන්නවා සෑඩ් මෑන් කියන්නේ උදව් ඉල්ලන අයගේ හීන හැබෑ කරන කෙනෙක්. ඒත් එක්කම මේ දෙන්න මේ පොතේ තිබුණු එක වාක්‍යයක් එකට කියවන්න ගන්නවා. ඒකේ තියෙන්නේ සෑඩ් මෑන් කරුණා කරලා මම ඔයාලට කතා කරනවා මට මගේ හීන දෙන්න ඒව හැබෑ කරන්න කියලා. ඒ වෙලාවේදී මල්ලි එක විශ්වාස කරලා එයාට පියාඹන මැෂින් එකකුයි සුපිරි බලයකුයි ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. එදාට ස්ටීවිට ඇහෙනවා අමුතු සද්දයක්. බලනකොට මල්ලිගේ ඇඳ මැජික් එකකින් වගේ යහම යන පටන් අරගෙන ඉතින් එකපාරටම ඒ ඇඳ කාමරේ බිත්තිත් කඩාගෙන අහසට පියාඹන්න ගන්නවා. ස්ටීවිත් ඇඳේ එලිලා දෙන්නත් එක්ක අහසට ගිහින් තරුවත ඉන්නකොට සෑඩ් මෑන්ගේ රූපේ මතුවලා කියනවා එයා ගාවට ආවොත් ඕනේ ඉන්නක් කැබෑ කරලා දෙනවා කියලා. හැබැයි එකපාරටම කුණාටුවක් ඇවිත් මේ දෙන්නම් පහළට වැඩනවත් එක්කම මෙයාලා දෙන්න බය වෙලා හැරෙනවා. ඉතින් එතකොට තමයි මේ දිනට තේරෙන්නේ මෙයාලා පෙළලා තියෙන්නේ එකම හීනේ කියලා. ටීවිට මේ වුණ දේ ලොකු ප්‍රශ්නයක් වුණාට එලියට් නම් සෑඩ් මෑන්ව විශ්වාස කරන්න පටන් අරන් තමයි තියෙන්නේ. දැන් මේ සිද්ධියෙන් පස්සේ
පස්සේ මේ දෙන්නට නිින්ද යනවා. හැබැයි ස්ටීව් මේ උණු දේ ගැන පාන්දරනකම්ම කල්පනා කරන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේදී යාට සද්දයක් ඇහිලා චැනල් එක ගාවට ගිහින් බලද්දි යා දකිනවා අම්මා රස්සාවට යන්න හදනවා කියලා. ඉතින් තාත්තාගේ අකමැත්තෙන් අම්මා රස්සාවට යන නිසා එයාගේ පවුල කැඩේ කියලා බය වෙන ස්ටීවි ඇදලාකට ඇවිත් එතන තිබ්බ ෆොටෝ එකක් කේන්තියෙන් ඇඳට විසි කරනවා. මෙයා විසි කරපු පාර ෆොටෝ එක ඇඳේ වැදිලා ෆොටෝ එකේ වීදුරුව කැඩලා යනවා. ඒත් එක්ක මෙයා දකිනවා බිවැල්ල තිබිච්ච සෑන්ඩ්මෑන්ගේ පොත. ඉතින් මෙයා මේ වෙලේදී මේ පොතේ තියෙන දේවල් විශ්වාස කරන්න පටන් ගන්නවා. මොකද මෙයා මෙච්චර වෙලාවක් මේ පොතේ තියෙන දේවල් විශ්වාස කරේ නෑ. එයාට ඕන වෙනවා සෑඩ්මෑන්ට කියලා එයාගේ හීන හැබෑ කරගන්න. ඉතින් මෙයාගේ හීනේ තමයි අම්මයි තාත්තයි රණ්ඩු වෙන්නේ නැතුව කලින් හිටපු විදියට මෙයාට සතුටින් ජීවත් වෙන එක. ඉතින් මෙයා මල්ලිටත් හොරෙන්ම සෑඩ්මෑන්ගේ උදව් ඉල්ලනවත් එක්කම මෙයා නිින්දට යනවා. ඔන්න ඒ වෙලාවේදී ස්ටීවි අමුද ලෝකෙකින් ඉඳන් ඇහැරෙනවා. ඉතින් මේ තියෙන්නේ ස්ටීවිගේ හීන ලෝකේ. ඉතින් මේ ලෝකේ හැමතැනක්ම ඉන්නේ පණ තියෙන කෑම ජාති. ඉතින් මෙයා ගොඩ සතුටින් එයාගේ මල්ලිත් නැති නිසා මෙයා යනවා කොහොම හරි සෑඩ්මෑන් හොයාගන්න. මෙයා හිතන්නේ නැති විදියට මෙයාගේ මල්ලි මෙයාගේ ඉස්සරහට එනවා. ඉතින් අකමැත්තෙන් උනත් මල්ලිත් එක්කම සෑඩ්මෑන් හොයාගෙන ඉස්සරහට යනකොට එක පාටම මෙයාට එතන තිබුණු ෆ්‍රිජ් එකක් ළඟින් කවුද කෙනෙක් කෑ ගහලා කියන්නේ මං සෑඩ්මෑන් ඉතන දන්නවා කියලා. ඉතින් මේ දෙන්න එතනට ගිහින් බලනකොට ඒ දෙන්න දකිනවා කවුද කෙනෙක් ෆ්‍රිජ් එකට හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් මෙයාලා දෙන්න එකතු වෙලා එයා විදියට ගන්නකොට මල්ලි දකිනවා එයාගේ නැතිවුණු සෙල්ලම් බඩුව බ්ලෝනි ටෝනිව වැඩේ කියන්නේ. දැන් මේ සෙල්ලම් බඩුවට පණ තියෙන නිසා එලියට් අහනවා ඔයා කොහොමද මෙතන ඉර වුනේ කියලා. එතකොට ටෝනි කියන්නේ ඔයාගේ අක්කා ඇත්ත ලෝකෙදි මම මෙතන හිට කරා කියලා. එහෙම කියනවත් එක්කම ඔයාට මෙතනින් යන්න වෙලාව හරි කියලා ස්ටීවි ආයිමත් මෙයාව හිර කරන්න යනකොට කේන්තිගේ එලියට් අහන්නේ ඇයි ඔයා එහෙම කරේ කියලා. දැන් ස්ටීවි කියන්නේ ඔව් මං තමයි එහෙම දෙයක් කරේ. ඔයාගේ සෙල්ලම් බඩුව මාරමගදයි. ඒ නිසා මට බෑ හැමදාමත් කාමරේ ගඳ ගහ ඉන්න. ඒක නිසා තමයි මම මේ වගේ දෙයක් කරේ කියලා කියනවත් එක්කම ටෝනි අහන්නේ ඔයා සෑඩ්මෑන් ගැන මොන හරි දෙයක් දන්නවද කියලා. ඒ වෙලාවේදී ටෝනි කියන්නේ සෑඩ්මෑන් හොයාගන්න එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. මොකද ඔයාට සිද්ධ වෙනවා නයිට් මාරගේ අඳුරු හීනවලට මුණ දෙන්න. ඒ වෙලාවේදී ස්ටීවි කියනවා පොඩි නපුරු හීනවලට බෑ මාව නවත්තන්න කියලා. කියනවත් එක්කම ස්ටීවි කටේ තිබ්බ දස් සේරම හැලෙන්න පටන් අරගෙන මෙතන හස කළු වෙලා මෙතන ඉන්න පළතුරු සේරම සොම්බිස්ස බවට පත් වෙනවා. මේ දේ නිසා බය වෙච්ච එලියට් වගේම ස්ටීවි එක පාරටම නිින්දෙන් ඇහැරෙනවා. ඒත් එක්කම එලියට් කරන්නේ දුවලා ගිහින් එයාගේ නැති වෙච්ච සෙල්ලම් බඩුව බ්ලෝනි ටෝනිව හංගල තිබුණු තැනින් එයට ගන්න එක. ඒ වෙලාවේදී මේ දෙන්නට තේරෙනවා මේ දෙන්නගේ මනස එකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ දෙන්නටම එකම හින පේන්න කියලා. ඒ දේ වෙලා තියෙන්නේ සෑඩ්මෑන්ගේ පුතේ තිබ්බ වාක්‍ය මේ දෙන්නම එකට කියපු නිසා. මේ වෙලාවේදී ස්ටීවි මල්ලිට කියනවා අපි දෙන්නගේ හීන හැබෑ කරගන්න ඕන නම් අපි දෙන්නට සිද්ධ වෙනවා දිගටම නිදාගන්න. හැබැයි මේ දේට එලියට් නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ස්ටීවි කරන්නේ පොඩි කාලේ මල්ලිව නිදි කරන්න පුළුවන් උපකරණයක් එයාගේ ලාච්චුවෙන් ගන්න එක. ඉතින් මේක ඔන් කරපු ගමන්ම එලියට් පුංචි කාලේ ඉඳන්ම වැටුතර නිදා ගන්නවා. ඒ වෙලාවේදී මේක දැකපු එලියට් ඉක්මනින්ම ස්ටීවි ගතින් මේක ගන්න හදනවා මට ආයෙත් නිදා ගන්න බැහැ කියලා. ඒ එක්කම මේ දෙන්න කාමරේ රණ්ඩු කරන්න පටන් ගන්නවා. මේ දෙන්නගේ රණ්ඩුවේ සද්ද ඇහිලා එයාගේ තාත්තා මෙතනට එනවත් එක්කම මල්ලි නැගිටලා එළියට දුවනවා මට ආයෙත් නිදා ගන්න බැහැ කියලා. ඉතින් මේ වෙනකොට මෙයාලා ගෙදර ඉන්නේ තාත්තා විතරයි. මොකද අම්මා ජොබ් ඉන්ටර්විව් එකට ගියපු නිසා. ඉතින් ඊළඟ සීන් අපිට පෙන්වන්නේ මේ කට්ටියම කැෆේ එකට ගිහින් ඉන්න විදිය. ඒ වෙලාවේදී එලියට් නම් එතන තිබ්බ පොඩි ගේම් එකක් සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී එලියට්ගේ ඉස්සරහට ලොකු කුරුළු වැඳුමක් ඇඳගත්ත කෙනෙක් එනවා. හැබැයි එලියට් නම් හිතන්නේ මෙයා එන්නේ මාව බය කරන්න කියලා. ඉතින් එලියට් කරන්නේ එයාගේ යාළුවෝ ටිකත් එකතු කරගෙන මෙයාට හොදටම පහර දෙන එක. ඉතින් මේක දැකපු තාත්තා එලියට් නවත්තන්න එනවත් එක්කම තාත්තගේ ෆෝන් එකට දාලා ගියපු නිසා ටීවී දකිනවා අම්ම මැසේජ් එකක් දාලා තියෙනවා. එයාට එයාගේ අලුත් රස්සාව හම්බුණා කියලා. දැන් මේ දෙයට බය වෙච්ච ස්ටීවි එයාගේ පවුලට මොනවද මේ වෙන්න යන්නේ කියලා රැතිස්සේ කල්පනා කරන ගමන් ඉන්නකොට මෙතනට ආපු යාගේ මල්ලි අහන්නේ ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. මෙයා ඒ වෙලේදී මල්ලිට කියන්නේ අම්මට අලුත් රස්සාවක් හම්බෙච්ච නිසා අපේ පවුල ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද තාත්තා පොඩ්ඩක්වත් කැමති නෑ අම්මා මේ රස්සාව කරන්න යනවට. හදිසියවත් ඒ දෙන්න වෙන්නුනොත් අපි දෙන්නට සිද්ධ වෙන්නෙත් වෙන්න කියලා.
හැබැයි ඒක නවත්තන්න පුළුවන් අපි කොහොම හරි සෑඩ්මෑන් හොයාගත්තොත් විතරයි. ඉතින් මෙයාලා වෙන්නේ කියලා බය වෙච්ච මල්ලි අකමැත්තෙන් හරි ඒ දෙයට කැමතිනවත් එක්කම මෙයාලා එදා රෑ නින්දට යනවා. දැන් මේ ඉන්නේ මෙයාලාගේ හීන ලෝකේ. ඉතින් මෙයාලා සෑඩ්මෑන් හොයාගෙන යන්න හදනකොට නයිට් මාර් කියන අඳුරු යක්ෂයා ඇවිත් මෙයාට භයානක හිණ පෙන්නනවා. හැබැයි නයිට් මාර් එයාලට කොච්චර නපුරු හිණ පෙන්නුවත් මෙයාලා සෑඩ්මෑන් හොයාගෙන යන එක අතාරින්නේ නැහැ. ඉතින් මෙයාලා අසාර්ථක වෙන හැම පාරක් ගානෙම එයාලගේ උත්සාහය අතාරින්නේ නැතුව සෑඩ්මෑන් කොහොම හරි හොයාගන්නවා කියලා විශ්වාසයෙන් එක දිගට හිණ දකිනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලත් එක්ක බ්ලෝනි ටෝනිත් ඉන්නවා කියලාත් අපිට පෙන්නනවා. ඉතින් එක හීනයකදී එයාලට පෙන්නනවා එලියට් අකමැතිව බෝනික්කා ෆ්‍රෑන්ක් මෙයාලව තරන්න හදනවා කියලා. ඉතින් මෙයාලා බය වෙන්නේ නැතුව එයාගෙන් බේරෙන්න මේ දෙන්නගේ අත් දෙක අල්ලගන්නවත් එක්කම ඒ දෙන්නගේ අත් දෙකෙන් ආව බලයකින් එලියට සුපිරි ශක්තියක් ලැබෙනවා. එතකොට තමයි මේ දෙන්නටම තේරෙන්නේ මේ දෙන්න එකට එකතු වුණොත් විතරයි මේ හැම අඳුරු හිණියක්ම පරාද කරලා සෑඩ්මෑන් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙන්න කරන්නේ මේ දෙන්නගේ බලය පාවිච්චි කරලා මේ යෝධ බෝනික්කා විනාශ කරලා දාන එක. දැන් මේ තුන්දෙනා කරන්නේ ඊළඟ අඳුරු හිණියට මුහුණ දෙන්න යන එක. ඉතින් මෙයාලා මේ කරපු දෙයට ගොඩක් සතුටින් ඉන්නකොට එකපාරට මෙතන ආපු සුළි කුණාටුවකින් මෙයාලා ගැන කැඩිලා මෙයාලවත් ඒ සුළි කුණාටුවට ඇදිලා යනවා. හැබැයි මෙයාලට සෑඩ්මෑන් කොහොම හරි හොයාගන්න ඕන නිසා ඒ දෙයට බය නැතුව ඉන්නවත් එක්කම එක තැනකදී මෙයාලා සීය නැතුව ඉඳලා ඇහැරෙනවා. බලන් ගියාම මෙයාලා හැම හිණයකටම බය නැතුව මුහුණ දුන්න නිසා නයිට් මාරත් පරාද වෙලා ඉතින් යාට සිද්ධ වෙලා මෙයාලා සෑඩ්මෑන් ඉතනට යවන්න. ඉතින් දැන් මේ දෙන්න ඉන්නේ සෑඩ්මෑන්ගේ මාලිගාව ඉස්සරහා. දැන් මේ දෙන්නට පුළුවන් වෙනවා ඒ දෙන්නගේ අත් දෙක අල්ලගෙන එයාලගේ බලයෙන් සෑඩ්මෑන්ගේ මාලිගාවට ඇතුල් වෙන්න. ඉතින් සෑඩ්මෑන් හොඳ හිණ පෙන්නනකොට නයිට් මාර කරන්නේ නරක හිණ පෙන්නන එක. ඒකම සෑඩ්මෑන් මෙයාලකට ඇවිල්ලා කියන්නේ ඔයාලා මගේ මාලිගාවට සාදරයෙන් පිළිගන්නවා කියලා. හැබැයි ඒත් එක්කම ස්ටීවි අහන්නේ ඔයාට පුළුවන්ද අපි කලින් හිටියා වගේ ලස්සන පවුලක් විතර තියන්න. ඉතින් එතකොට සෑඩ්මෑන් මෙයාලට මගේ පස්සෙන් එන්න කියලා ලොකු වැලි තියෙන ඔරලෝසුවක් ගාවට අරන් ගිහින් කියන්නේ ඔයාලට කරන්න තියෙන්නේ මේක අනිත් පැත්ත හරවන එක. ඉතින් මේ ඔරලෝසුවේ අන්තිම වැලි කැටේ වැඩනකොට ඔයාලගේ හිනේ සදාටම ඇත්ත වෙනවා කියලා කියනවත් එක්කම මේ දෙන්න එකතු වෙලා මේ ඔරලෝසුව අනිත් පැත්ත හරවනවා. ඒකම සෑඩ්මෑන් කියනවා දැන් ඔයාලගේ හිනෙන් ඇහැරෙන්න වෙලාව හරි කියලා. ඉතින් ඊට පස්සේ එලියට් වගේම ස්ටීවි ඇහැරෙනකොට එයාලගේ කාමරේ පිළිවෙලට අස් කරලා ජොබ් එකට ගියපු එයාගේ අම්මා ආපහු ගෙදර ඇවිල්ලා මෙහි නතර වෙන්න තීරණය කරනවා. ඉතින් මේ දේ දැකපු මේ දෙන්න ගොඩක් සතුටු වෙනවත් එක්කම එයාලට හිතෙනවා අපේ හින හැබෑ වෙලා කියලා. ඉතින් එයාලා කලින් හිතාන් හිටපු විදිහට එයාලගේ පවුලයත් එක්ක සතුටින් කාලය ගත කරලා රෑ නිදාගන්න යනකොට ස්ටීවි දකිනවා එයාගේ මේසෙ උඩ තිබ්බ ෆොටෝ එකේ වීදුරුව ආයෙත් හරි ගිහිල්ලා කියලා. ඉතින් ඔයාලට මතක ඇති කලින් දවසක ස්ටීවිගේ අතින්ම මේ ෆොටෝ එක වැඩිලා බිඳුණු විදිය. මේ වෙලාවේදී ස්ටීවිට සැකයක් එනවා අපි තාමත් ඉන්නේ හීන ලෝකයකද කියලා. දැන් එලියට්ටත් තේරෙනවා මේ වෙන දේවල් හරි අමුතුයි කියලා. ඒ විතරක් නෙවෙයි එයා ගාව තියෙන බ්ලෝනි ටෝනිගෙන් ලැවෙන්ඩර් ස්මෝල්කුත් එනවා. මොකද මීට කලින් එයාලගෙන් ආවේ මාරම ගදක්. ඉතින් මේ දේවල් මෙහෙම වෙනකොට ස්ටීවියාගේ හිතේ තිබ්බ සැකේ තවත් වැඩි වුණාට එයා කැමති වෙන්නේ මේ දේ විශ්වාස කරන්න. හැබැයි මේ හැම දෙයක්ම තේරිච්ච එලියට් ස්ටීවිගේ අතේ තිබ්බ ෆොටෝ එක අරන් කියනවා අපි මේ තාමත් ඉන්නේ හීන ලෝකයක් ඇතුලේ. ඒක නිසා අපි ඉක්මනින් දැන් ඇහැරෙන්න ඕනේ කියලා. එයාගේ අතේ තිබ්බ ෆොටෝ එකෙන් වීදුරුවට ගානවත් එක්කම එයාලා හිටපු හීන ලෝකේ කැල්ලා බිඳලා විනාශ වෙලා යනවා. එතකොට තමයි ස්ටීවිට තේරෙන්නේ එයාලා මෙච්චරලා ඉඳලා තින්නේ හීන ලෝකයක් ඇතුලේ කියලා. ඉතින් මේ සෑඩ්මෑන් මෙයාලගේ හීන හැබෑ කරනවා කිව්වට මෙයා කරන්නේ මෙයාලා කැමති හීන ඇතුලේ දිගටම තියාගන්න එක. ඉතින් මෙයාලා අර වැලි ඔරලෝසිය අන්තිම වැලි කැටේ වැටෙනකන් හිටියොත් මෙයාලවත් ඒ හීන ලෝකේ සදාටම ඉර වෙනවා. හැබැයි මෙයාලා ඇත්ත ලෝකෙදී මෙයාලගේ ඇඳ උඩ වෙලා නිදාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වැඩේට එලියට් නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. හැබැයි ස්ටීව්ගේ හිතේ නම් පොඩි කැමැත්තක් තියෙනවා මේ හීන ලෝකෙටලා හරි යා කැමති ජීවිතේ ගත කරන්න. ඉතින් එලියට් නම් කියන්නේ අපි මෙතනින් ගිහින් වෙන විදිහක් බලමු කියලා. හැබැයි ස්ටීවි එලියට් කියන දේ කනකටවත් ගන්න නැතුව ඔයා හැමදේම අවුල් කරනවා කියලා එයාගේ හින ලෝකෙට යන්න හදනවා. ඒ වෙලාවේදී එලියට් දිගටම ස්ටීවිගේ අතින් අදිනවත් එක්කම ඒ දෙන්නගේ අත්වලින් ආව බලය නිසා එලියට් එතනින් පල්ලෙහාට විසි වෙලා ගිහින් එයාගේ හින ලෝකෙන් ඇහැරෙනවා. ඒ වෙලාවේදී එලියට් ස්ටීව්ව ඇහැරවන්න කොච්චර උත්සාහ කළත් එයා නැගිටින්නේ නැහැ. ඉතින් මේ දෙයට බය වෙච්ච එලියට් තාතර කතා කරලා ස්ටීව් හොස්පිටල් එකට අරන් යනවා. මේ වෙලාවේදී ડોක්ටර්ස්ලා නම් කියන්නේ එයාට මොකුත් ලෙඩක් නැහැ කියලා. ඉතින් මේ
වෙනකොටත් අම්මයි තාත්තයි ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී එලියට හිතනවා කොහොම හරි නයිට් මාරා පරාද කරලා ස්ටීව් කොහොම හරි ගෙදර අරන් එන්න ඕනේ. ඒ නිසා එයා කරන්නේ එයාගේ බෑග් එකේ තිබ්බ සෑඩ්මෑන් කියන පොත අම්මටයි තාත්තයි අතට දීලා අපිට සෑඩ්මෑන් කියලා පොතක් හම්බුණා. ඒකේ තිබුණා අපේ හීන හැබෑ කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දෙන්න කරේ ඒ හීන ලෝකවලට ගිහින් ඒ හීන හැබෑ කරගන්න හදපු එක. දැන් ස්ටීවි ඒ හීනයක් ඇතුළේ හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් එලියට් එයාව නිදි කරවන්න පුළුවන් උපකරණය අරගෙන ඒක ඔන් කරලා එතනම නිදා ගන්නවා. දැන් ඉතින් එලියට් නයිට් මාරා එක්ක සටන් කරන්න එනවා. ඒ වෙලේදී එලියට සිද්ධ වෙනවා නයිට් මාරත් එක්ක මූණට මූණ සටන් කරන්න. ඉතින් එයාගේ ඉස්සරහට ආපු නයිට් මාරට එලියට් කියන්නේ මට කිසිම කරදරයක් කරන්න එපා. මට ඕනේ මගේ අක්කා බේරගන්න. ඒ වෙලේදී නයිට් මාර් එලියට් කියන්නේ මම නෙවෙයි ඇත්තම හතුරා සෑඩ්මෑන් තමයි ඇත්තම හතුරා. ඉතින් එයා කරන්නේ ඔය වගේ හොඳ හින පෙන්නලා එයා ගාවරෙන හැමෝම හිර කරගන්න එක. ඒ නිසා මම කරන්නේ නරක හින පෙන්නලා සෑඩ්මෑන්ගේ නොආලා බේරගන්න එක. ඉතින් එලියට තේරෙන්න ගන්නවා ඇත්තම හතුරා නයිට් මාර් නෙවෙයි සෑඩ්මෑන් කියලා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ස්ටීවියාගේ අම්මයි තාත්තයි එක්ක සතුටින් කාලය ගත කරන විදිය. දැන් ස්ටීවි එයාගේ කාමරේට ආවම දකිනවා එයාගේ කාමරේ තියෙන්නේ එක ඇඳක් විතරයි කියලා. මොකද මේ හින ලෝකයේ ඇතුලේ එලියට් කියලා කවුරුත්ම නැහැ. මේ වෙලාවේදී බ්ලෝනි ටෝනියෝ දැකලා එලියට මතක් වෙලා එලියට් නැති ලෝකයක එයාට ඉඳලා වැඩක් නැහැ කියලා එතන කාමරේ තියෙන බිත්ති කඩන්න උත්සාහ කරනවා. හැබැයි මේ බිත්ති කඩන්න කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද එයාගේ හීනේ ස්ථිර හීනයක් වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් එලියට් නැති නිසා එයාගේ බලය පාවිච්චි කරලා මේවා කඩලා දාන්න බැරුව ඉන්නකොට ටීවිට ලොකු පසුතැවීමක් එනවා. එයා එලියට් කියන දේ අහලා මේ හින ලෝකෙන් එලියට ගියා නම් ඉවරයි කියලා. ඉතින් ස්ටීවි එහෙම දුකෙන් ඉන්නකොට එක පාරටම දොර ඇරගෙන එතනට එලියට් එනවා. මේ වෙලාවේදී ස්ටීවි එලියට්ගෙන් අහනවා ඔයා කොහොමද නයිට් මාරා පරද්දලා ආවේ කියලා. මේ වෙලාවේදී එලියට් නම් කියන්නේ අපි මෙච්චර කාලයක් හිතන් හිටියේ සෑඩ්මෑන් හොඳ කෙනෙක් කියලා. හැබැයි අපි මෙච්චර කාලයක් හිතන් හිටපු දේ වැරදි. නයිට් මාරා තමයි අපි මෙච්චර කාලයක් සෑඩ්මෑන්ගේ බේරගෙන තින්නේ. ඒ නිසා නයිට් මාරා මට අවස්ථාවක් දුන්නා ඔයාව සෑඩ්මෑන්ගේ බේරගෙන මෙහෙට අරන් එන්න. ඉතින් ඔය වෙලේදී ස්ටීව්ට තේරෙනවා මෙතන ඇත්තම දුෂ්ටයා නයිට් මාරා නෙවෙයි සෑඩ්මෑන් කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම එකතු වෙනවත් එක්කම මේ හින ලෝකේ සම්පූර්ණයෙන් විනාශ වෙලා එයාලා මේ හින ලෝකේ සම්පූර්ණයෙන්ම එළියට එනවා. මේ වෙලාවේදී සෑඩ්මෑන් කියනවා ඇයි ස්ටීව් එහෙම කරේ? ඔයා තව ටික වෙලාවක් හිටියනම් ඔයාගේ හිනේ සදාලම ඇත්ත වෙනවා. හැබැයි ඉතින් තරහාගේපු ස්ටීවි සෑඩ්මෑන්ට කියන්නේ ඔයාගේ බොරු හිනවල මට ජීවත් වෙන්න ඕනේ නෑ. දැන් මං එලියට් එක්ක මෙතනින් එළියට යනවා කියලා. ඒ වෙලාවෙදිම සෑඩ්මෑන් කියනවා එලියට් මෙතන හිටියොත් තමයි ඔයාට මෙතනින් එළියට යන්න පුළුවන්. එහෙම කියනවත් එක්කම එයා එලියට් එතනින් පල්ලෙහාට වට්ටනවා. ඉතින් ස්ටීවි කරන්නේ එලියට් පහළට වැටෙනවත් එක්කම එයත් ඒකෙන් පල්ලෙහාට පයින් එක. මෙයාලා මේ වෙලාවේදී හිතන්නේ මෙයාලගේ ජීවිතයේ අවසානය තමයි කියලා. එතකොටම අර පියාඹන ඇඳයි බ්ලෝනි ටෝනි ඇවිල්ලා මෙයාලා මෙතනින් බේර ගන්නවා. ඉතින් කේන්ති කියපු සෑඩ්මෑන් කරන්නේ එයාගේ ගෝලයන්ට කියලා මෙයාලගේ පාර වෙනස් කරන එක. ඒ වෙලාවේදී මෙයාලට ගොඩක් අමාරු වෙනවා මේ මාලිගාවෙන් පැනලා යන්න. ඉතින් තව ටික වෙලාවයි තියෙන්නේ මේ වැලිගල ටික සම්පූර්ණයෙන් වැඩලා මෙයාලා මේ මාලිගාවේ හිර වෙන්න. ඉතින් මෙයාලා මෙහෙන් පැන ගන්න උත්සාහ කරන අතරේ එකපාරටම මේ ලෝකෙට එයාලගේ අම්මයි තාත්තයි දෙන්නත් එනවා. ඉතින් එයාලා දෙන්නත් අර පොත කියවලා තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ස්ටීවිගේ අම්මා සෑඩ්මෑන්ට පාරක් ගහනවා එතනින් විසි වෙලා යන්න. සෑඩ්මෑන් හොම ගුටි කන අතරේ අපිට පෙන්නනවා ස්ටීව් සෑඩ්මෑන්ගේ ගෝලයෝ ටික උඩට යන්න දෙන්නේ නැතුව හිර කරන් ඉන්න විදිහ. ඉතින් මෙහෙම ඉන්නකොට එයාලගේ බර වැඩි නිසා ස්ටීවට එතනින් යන්න විදිහක් නැහැ. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යනකොට ස්ටීවි දකිනවා එයාගේ ඇඳේ තියෙන බටන් එක. එතකොට මෙයාට මතක් වෙනවා එකපාරක් මේ බටන් එක පාවිච්චි කරලා එලියට්ගේ ඇඳ වලාකුළු වලට උඩින් ගියපු විදිහ. ඉතින් මේ දේ මතක් වුණු ස්ටීවි කරන්නේ ඉක්මනින් මේ බොත්තම ඔවන එක. එතකොට මෙයා ගොඩක් වේගින් උඩට ගිහින් සෑඩ්මෑන්වත් හප්පගෙන මෙයාලා කෙලින් මෙන්න අර වැලි තියෙන ඔල්ලෝසු දින තැනට ඒ වෙලාවේදී ස්ටීවි එලියටුයි දකිනවා ඒ වැලි ඔල්ලෝසේ තියෙන අන්තිම වැලිකට වැටෙන්නයි හදන්නේ. ඉතින් මේ දේ දැකපු මේ දෙන්න ගොඩක් බය වෙනවා මෙයාලා හැමෝටම සදාඩා මෙතන හිර වෙන්න වෙයි කියලා. දැන් මේ දෙන්න කරන්නේ ඉක්මනින් මේ දෙන්නගේ අත් දෙක අල්ලගෙන එයාලගේ බලය පාවිච්චි කරලා අන්තිම වැලිකටේ පල්ලෙහාට වැටෙන එක නවත්තන එක. එතකොටම පරාද වෙච්ච සෑඩ්මෑන් කියන්නේ ටීවි ඇයි ඔයා ඒ වගේ දෙයක් කරේ? මට ඕනුනේ මේ ලෝකේ ඉන්න හැමෝම සතුටින් ඉන්නවා බලන්න. එහෙම කියනවත් එක්කම සෑඩ්මෑන්ගේ ගෝලයෙක් එයා වෙතනින් ඇදගෙන යනවා. ඉතින් මෙයාලා ගාවට ආපු අම්මයි තාත්තයි කියනවා ඔයාලට මේ හැම දෙයක්ම කරන්න සිද්ධ වුණේ අපි දෙන්නව එකතු කරලා තියාගන්න. ඒ නිසා අපි ආයෙත් රණ්ඩු වෙන්නේ නැතුව ඉන්නවා කියලා අම්මයි තාත්තයි මෙතනදී මෙයාලට කියනවා. උන්න ඒකෙන් පස්සේ ස්ටීවි එලියටුයි එයාලගේ බලය පාවිච්චි කරලා අර වැලි ඔරලෝසුව කුඩු කරලා දානවත් එක්කම එයාලා ආයෙත් එයාලගේ සැබෑ ලෝකෙට එනවා. දැන් කතාවේ අන්තිමට අපිට පෙන්වන්නේ මෙයාලා හැමෝම ගෙදරින් යන්න බඩු පැක් කරන විදිය.
ඉතින් ස්තික තාත්තා කැමති වෙනවා අම්මට ජොබ් එක හම්බුණු පැත්තට ගිහින් එහි දන් එයාලගේ සංගීත කණ්ඩායමේ වැඩ අලුතෙන් පටන් ගන්න. ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලගේ බඩු ටික ඔක්කොම පැක් කරලා මෙයාලා මෙතෙන් යනවා. ඒ වෙලාවෙදී මෙයාලාත් වැරදීමකින් අර සෑඩ්මෑන්ගේ පුත පාරේ දාලා තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ පාරේ ඇවිද ඇවිද හිටපු අර එළියට රණ්ඩු වෙච්ච කුරුළඳුමක් ඇඳන් හිටපු පිරිළමයාට මේ පොත හම්බෙලා එයා මේ පොත කියවලා මේ පොතේ තියෙන දේවල් බොරු කියලා මේ පොත ඩස්බින් එකට දාලා මෙතනින් යන්න යනවා. ඉතින් ඒකම මේ කතාව ඉවර වෙනවා. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම විශ්මරාමු සිනමා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.